මාස් ඉන්ස්ටිටියුට් වෙතින් ඔබට තිල්ලන කරන රුමේනියානු භාෂා පන්තියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. උනුතුතුරෝර් අද පාඩමෙන් අපි සතියේ දවස් 7 සහ අවුරුද්දේ මාස 12 උච්චාරණය කරන විදිය ඉගෙන ගමු. සතියේ දවස් කියලා අපි රුමේනියානු භාෂාවෙන් කියන්නේ zilele săptămânii. zilele săptămânii. සඳුදා. සඳුදාට අපි කියන්නේ ලෝන්. 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 අඟහරුවාදට මාර්ච්. 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 බදාදාට අපි කියන්නේ මියර්කූර්. Miercur. Miercur. බ්‍රහස්පතින්දට අපි කියන්නේ joy. 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 සිකුරාදට විනේර්. 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 සෙනසුරාදාට අපි කියන්නේ සම්බත. 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 ඉරිදට අපි කියන්නේ දුමීනික. 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 හොඳයි, අපි මීට අමතරව තවත් ප්‍රයෝජන වන වචන කීපයක් ඉගෙන ගමු. අද දවසට අපි කියන්නේ ආස්තස්. ආස්තස්. එහෙමත් නැත්නම් ආස් කියලත් අපි කියනවා. ආස්. හෙට මයිනේ. මයිනේ. අනිද්දා පොයිමයිනේ. පොයිමයිනේ. ඊයේ ඉයර්. ඉයර්. පෙරේදා අලල්තියර්. අලල්තියර්. හොඳයි, අපි ඊළඟට අවුරුද්දේ මාස 12 උච්චාරණය කරන විදිය ඉගෙන ගමු. අවුරුද්දේ මාසවලට අපි කියන්නේ ලූනීලේ අනුලුයි. ලූනීලේ අනුලුයි. ජනවාරි වලට අපි කියන්නේ යනුවාරියේ. යනුවාරියේ. පෙබරවාරි වලට අපි කියන්නේ ෆෙබ්‍රුවාරියේ. ෆෙබ්‍රුවාරියේ. මාර්තු වලට අපි කියන්නේ මාර්තියේ. මාර්තියේ. අප්‍රේල් වලට අපි කියන්නේ අප්‍රීලියේ. අප්‍රීලියේ. මේ වලට අපි කියන්නේ මායි. මායි. ජූනි වලට අපි කියන්නේ යූනියේ. යූනියේ. ජූලි වලට අපි කියන්නේ යූලියේ. යූලියේ. අගෝස්තු වලට අපි කියන්නේ අවුගුස්ත්. අවුගුස්ත්.
සෙප්තැම්බර් වලට අපි කියන්නේ සෙප්තේම්බ්‍රියේ. සෙප්තේම්බ්‍රියේ. ඔක්තෝබර් වලට ඔක්තෝම්බ්‍රියේ. ඔක්තෝම්බ්‍රියේ. නොවැම්බර් වලට නොයෙම්බ්‍රියේ. නොයෙම්බ්‍රියේ. දිසෙම්බර් වලට අපි කියන්නේ දිචෙම්බ්‍රියේ. දිචෙම්බ්‍රියේ. හරි, සතිය දවස් 7 සහ අවුරුද්දේ මාස 12 උච්චාරණය කරන විදිය ගැන අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති. අපි දැන් කාලය පිළිබඳව තවත් වචන කිහිපයක් ඉගෙන ගමු. සතියට අපි කියන්නේ සප්තමන. සප්තමන. මාසයට අපි කියන්නේ ලූන. ලූන. අවුරුද්දට එහෙම නැත්නම් වසරට අපි කියන්නේ ආන්. එහෙමත් නැත්නම් ආනි. ආන්. එහෙමත් නැත්නම් ආනි. සතියාන්තයට අපි කියන්නේ වීකෙන්ඩ්. වීකෙන්ඩ්. ඉතින් අද පාඩමෙනුත් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඊළඟට අපි ව්‍යාකරණ පාඩමකින් හමු වෙමු. ලරවදෙරේ.